guys, welcome to my YouTube channel. ඉතින් අද අපි ඉන්නේ ලුණුවත්ත කියන නගරේ තියෙන ලස්සන දියකොළ කියන ගම්ම. ඉතින් ඔයාලා මේ පැත්ත දන්නවා. ඉතින් වැලිමඩ බණ්ඩාරවලට තමයි මේ පැත්ත සමීප වෙන්නේ. මම මේ ඉන්න තැනට පහලින් තමයි ඔය ගලාගෙන යන්නේ. ඔයාලට මේ වීඩියෝ එකට ඇහෙනවද දන්නේ? හෝ ගාලා සද්දයක් ඇහෙනවා. ඉතින් අපි ඔයට යන්න බලාපොරොත්තු වෙනවා. පහලින් යන ඔය ගලාගෙන යන සද්දේ උඩහට ඇහෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඒ හඬවල් සතුන්ගේ හඬවල්. ඉතින් ඔයාලට මේ පේනවා මගේ පිටිපස්සේ තියෙන කොස් ගහක්. මම ඒක ඔයාලට වීඩියෝ එකකින් වෙන වීඩියෝ එකක් පෙන්නන්නම්. බලන්න ඒකට මේ ගමේ මිනිස්සු දාලා තියෙන්නේ නම තමයි ගල හෙල්ලුණු කොස් ගහ කියලා. ඉතින් බලන්න අපේ පැතිවල මෙච්චර අතු විහිදිච්ච ලස්සනට හොඳ මූල පද්ධතියක් තියෙන කොස් ගස් හරිම අඩුයි. හැබැයි මේ පැතිවල හොඳට ඉඩ තියෙන නිසා ඒ වගේ ගස් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න. විශේෂම දේ තමයි මේ කොස් ගහට අවුරුදු 500කටත් වඩා වයසයි. ඉතින් මේ එහා පැත්තේ තියෙන කිතුල් ගස්. මේවයි තාම මල් පීදිලා නැහැ. එකක නම් ඉවරයි. මේ තියෙන කිතුල් ගස්. බලන්න මේවත් අපිට මේ හරිම ආවේනිකයි කියලා කියන්නේ මේ ගස් වැඩි අපි දැන් කිතුල් ගස් ගොඩාක් උස යනවානේ. හැබැයි මේවා ගොඩාක් උස ගිහින් නැහැ. ඒක හරි වටිනවා. දැන් මේ පොඩි ලෑල්ලක් ගහලා අර වාඩියක් වගේ හදලා තියෙනව නේද? ඔව්. වාඩි මොකද හිතෙන්නේ මේ වගේ තැනකට ආවා? අපේ පැතිවල නෑ නේද මේ වගේ දේවල් නේද? ඔව්. ගමේ වතුර එවන්නේ සතියකට දවස් 2යි. ඒ වතුර ටික ඒගොල්ලෝ මැනේජ් කරගෙන පාවිච්චි කරනවා. මේ විදිහට ඒක පුරුදු වෙනවා නේද? අපි නිකන් නාස්ති කරනවා. හැබැයි එහෙම බෑ. හැබැයි අපිට තියනවා කියන බොහෝ දේවල් වලට වඩා ඒක අපි කියන්න ඕනේ. අපිට තියනවා කියන බොහෝ දේවල් වලට වඩා මේ ගම්වල මිනිස්සුන්ට ගොඩාක් දේවල් තියෙනවා. ඒක අපිට තේරෙන්නේ අපිට මේ ගම්වලට ආවම නේද? අපි හිතන අපිට අරක තියෙනවා මේක තියෙනවා. හැබැයි අපි හැම දෙයක්ම ගන්න හැබැයි මේ පරිසරය දිහා බැලුවම මේ මිනිස්සුන්ට ඇත්තටම කලින් හරිම සතුටුයි. හරිම පොහොසත්. දෙපැත්තෙන්ම වතුර ගලාගෙන යනවා. මේ මැද්දේ වගාවක්. හරිම ලස්සනයි. බලන්නකෝ මේ චූටි පැලක් තියෙනවා මෙතන. චූටි පැලක් තියෙනවා. වටේටම වගා කරලා තියෙන එක දේවල් තක්කාලි, ගෝවා, වීවගාව, හෙල්මලු ක්‍රමයට ඔයගොල්ලෝ දන්නවා. අපි කඳුකරේ සදා කරන්නේ හෙල්මලු ක්‍රමයට. තව දෙයක් කියන්න ඕනේ. පිටිපස්සෙන් ඔයාලට පේනවා හරිම පිළිවෙලට මහන්සියෙන් වගා කරන ගොවියෝ. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. ඉතින් අපේ බත්පතට එන එළවලු මේ විදිහට තමයි හැදෙන්නේ. ඒගොල්ලන්ගේ මහන්සිය ඒගොල්ලෝ උදේ වරු ඉඳන් හවස් කාලය වෙනකම් මේ කුඹුරු වල මේ හේන් වල තමයි ඒගොල්ලන්ගේ කාලය යොදන්නේ. එහෙම යොදලා තමයි මෙහෙම ලස්සනට වගා කරලා මේව නඩත්තු කරලා වල්පැල රෝග සතුන්ගෙන් නේද මේවට වතුර හරියට සපයලා මේ බිම් සකස් කරලා ලස්සනට ඒක නිසා මේ තමයි අපේ වත්පතට එන ආහාර ගොවිතැන සිද්ධ වෙන්නේ. ඉතින් අපිට මේව එච්චර දැනුවත් භාවයක් නැහැ. අපි අපේ කෑමත් වෙලාවකට හක දානවා. ඉතින් බලන්න ඒ වුණාට කොච්චර මහන්සියක් වෙනවද මේ වගාවන් කරන්න මේගොල්ලෝ. විනාඩි 25ක 30ක වගේ ගමනකින් පස්සේ
අපි ආව ඔයට මේ තියෙන ඔය මම මේකේ වීඩියෝස් අරගෙන එන්න අංගලන්ට ගොඩක් වතුර වැඩි මොකද මේ දවස්වල මෙහෙට වහිනවා